රුසියානු ගුවන් බෝම්බ ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සුමිනුවරදී මවක තම දරුවා ආරක්ෂා කරගන්න අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයටයි. රුසියාව විසින් එල්ල කරන ලද සක්‍රිය ගුවන් බෝම්බ දෙකක් සුමි නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට පත්ත විය. ඉන් එක් බෝම්බයක් මගී බස් නැවතුම්පලකට වැදී ඇති අතර ඉන් සිවිල් වැසියන්ට දැඩි හානි සිදුවිය. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ වීදියක ගමන් කරමින් සිටි කාන්තාවක් පිපිරීම් හඬත් සමග වහාම තම සිරුරෙන් දරුවාව වසහගෙන ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ. එමෙන්ම අසල පිහිටි කෝපි කඩයක සිටි පාරිභෝගිකයන් බියෙන් පලා යන අයුරුද එහි සටහන්ව ඇත. මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 5 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ. ප්‍රහාරයෙන් අසල පිහිටි මහල් නිවාස සහ වාහන රැසකටද දැඩි හානි සිදුව ඇත.